ශ්‍රී ලංකා විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ ආයුබෝවන් ශ්‍රී ලංකා සිතට දැනෙන සිකුරාදාවත් සමගින්. තවත් විශේෂාංගයක් තමයි අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ස්ලිට් හොස්පිටැලිටි ඉන්ස්ටිටියුට් මේ ස්ලිට් කැම්පස් එකේ තියෙන මේ ඉන්ස්ටිටියුට් එක පිළිබඳව තමයි අද දවසේදී අපි මේ විශේෂාංගයෙන් කතා බහ කරන්නට කාල වේලාව වෙන් කරවා ගත්තේ. ඉතින් අද දවසේදී මේ විශේෂ සාකච්ඡාවත් සමගින් අපිත් එක්ක එකතු වෙනවා අලවි අංශ ප්‍රධානී දිල්හාරා රත්නායක. ඔබතුමිය විතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. අපිත් එක්ක තවත් කෙනෙක් එකතු වෙනවා. ඒ තමයි නියෝජ්‍ය මධ්‍යස්ථාන අධ්‍යක්ෂ මූල්‍ය හා මෙහෙයුම් අධ්‍යක්ෂ ගායනී ජයතිලක. ඔබතුමියවත් ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ගායනී මේ මහත්මිය මම ඔබතුමිය පැත්තට මුලින්ම හැරෙන්න කැමතියි. කොළඹ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියලා කියන්නේ මොකක්ද? අපි එතනින් කතා බහ ආරම්භ කරමු. ඔව් තිලක්ෂී. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සඳහා අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඉතින් කොළඹ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ආයතනය කියලා කියන්නේ ලංකාවේ ස්ථාපිත ආයතනයක්. ඉතින් මෙහිදී සංචාරක සහ සත්කාරක සේවා ශාස්ත්‍රයට අදාළ අධ්‍යයන පාඨමාලාවන් මෙහෙයවීමේ කටයුතු තමයි අපි සිදු කරන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි සංචාරක සහ සත්කාරක සේවා ශාස්ත්‍රයට අදාළ අධ්‍යයන පාඨමාලාවන් මෙහෙයවීමේ ඔස්ට්‍රේලියාවේ සිටින දැවැන්තයා, ඒ කියන්නේ විලියම් මැන්ග්ලිස් ආයතනයේ සමග ඒකාබද්ධව තමයි අපි මේ පාඨමාලාවන් සිදු කරගෙන යනු ලබන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ විලියම් මැන්ග්ලිස් ආයතනයේ තිබෙනා වූ ප්‍රධාන පාඨමාලාවන් 5ක් අපේ ලංකාව තුළදී අපේ දරුවන්ට හැදෑරීමේ අවස්ථාව කොළඹ ඇකඩමි හරහා අපේ දරුවන්ට අපි ලබා දීලා තියෙනවා. ඉතින් එතනදී විශේෂයෙන්ම මම කියන්න ඕනේ ඔස්ට්‍රේලියාවේ විලියම් මැන්ග්ලිස් ආයතනයේ තිබෙනා වූ සිලබස් එක. ඒ වගේම ඒක අවුරුදු 3න් 3ට නිරන්තරයෙන්ම අප්ඩේට් වෙන සිලබස් එකක්. ඒ කියන්නේ අපේ දරුවන්ට ලැබෙන්නේ ඊටාත්ම යාවත් කාලීන කරපු පාඨමාලාවක් තමයි. ඉතින් එහිදී එක්සැමිනේෂන්ස් ඒ වගේම ඇසෙස්මන්ට්ස් ඒ වගේම මේ ලැබෙන ක්වොලිෆිකේෂන් එක. එහෙම නැත්නම් මේ ලැබෙන සහතික පත්‍රය මුළු ලෝකෙම පිළිගත් සහතිකයක්. ඉතින් ඒ ඇන්ග්ලිස් ආයතනයෙන්ම තමයි අපේ දරුවන්ට ඒ සහතික පත්‍රය ප්‍රදානය වෙන්නේ. ඉතින් එතනදී තව කාරණයක් තමයි ලංකාවේ අපේ දරුවෙක් ඔස්ට්‍රේලියාවේ විලියම් මැන්ග්ලිස් ආයතනයට ගිහිල්ලා එහිදී මේ සුදුසුකම සපුරාලීමට යනවා නම් ඇත්තටම ලංකාවේ ඔවුන් ගෙවන පාඨමාලා ගාස්තුවට වඩා පාඨමාලා ගාස්තු පමණක් ගැන කතා කරොත් අපි ලංකාවේ ගෙවන පාඨමාලා ගාස්තු වලට වඩා 3 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ට දරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙහිදී අපි අපේ දරුවන්ට ලබා දීලා තියෙන ඉතාම වටිනා අවස්ථාවක් ලංකාව තුලදී මේ ක්වොලිෆිකේෂන් එක ඔස්ට්‍රේලියාවේ ක්වොලිෆිකේෂන් එක ලබා ගන්න. ඉතින් ඒත් එක්කම මම මතක් කරන්න ඕනේ අපිට කතා කළ යුතුම පිරිසක් ඉන්නවා. ඒ තමයි අපේ ප්‍රවීණ දේශක මඩුල්ල. ඉතින් ලංකාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතාමත්ම ප්‍රවීණ දේශක මඩුල්ලක්. ඔවුන්ට ඇත්තටම පේපර් ක්වොලිෆිකේෂන් විතරක් නෙමෙයි, ඔවුන් ශාස්ත්‍රයේ දේශීයව ඒ වගේම විදේශීයව බොහෝ බහුල අත්දැකීම් ලබාගත් පුහුණු වෙච්ච පිරිසක්. ඉතින් ඔවුන් තමයි අපිට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ. ඒ වගේම මම මතක් කරන්න ඕනේ ඔස්ට්‍රේලියාවේ විලියම් මැන්ග්ලිස් ආයතනයේනොත් ආචාර්යවරුන් ලංකාවට එවනවා මේ පාඨමාලාවන් මෙහෙයවීමේ කටයුතු සඳහා. ඉතින් මෙහිදී කෙනෙක් බලන්න පුළුවන් මේ පාඨමාලාවන් සියල්ලක්ම සිදු කෙරෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන්ද කියලා. චුට්ටක් අපි ඉංග්‍රීසි මාධ්‍යට බයයිනේ නේද? ඔව් ඇත්තටම ඉතින් අපේ මව් භාෂාව වෙන්නේ සිංහලනේ. ඉතින් ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. අපි ඇත්තටම මේ ශාස්ත්‍රය තුලින් දරුවන්ව විවර කරන්නේ ලෝකයට. ඉතින් එහිදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ පාඨමාලාවන් හදාරා තිබීම ඉතාමත්ම වැදගත්. ඉතින් කිසිම කෙනෙක් ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. ඒ සඳහාත් අපි වෙනමම ඉංග්‍රීසි පාඨමාලාවල් නොමිලේ මේ පාඨමාලා ගාස්තු වලට අමතරව නොමිලේ අපි ලබා දෙනවා අපේ දරුවන්ට හැදෑරීම සඳහා. ඉතින් යම් කිසි දරුවෙක් ඉන්නවා නම් ඉංග්‍රීසි භාෂාව අපහසු, ඒ සඳහාත් අපි අවස්ථාව ලබා දීලා තිනවා උන්ට ආයතනය තුලදීම ඉංග්‍රීසි පාඨමාලාවල් හැදෑරීමේ. දිනෙන් දින දියුණු වන කර්මාන්තයක් නැත්තම් අපි කියන ෆීල්ඩ් එකක් තමයි මේ හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියලා කියන්නේ. හොස්පිටැලිටි මැනේජ්මන්ට් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න සෑම සියලු දෙනෙක්ගේම හදවතේ තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ඉංග්‍රීසි මාධ්‍යෙන් වෙන්නේ නැති මේක හදාරන්න වෙන්නේ. ඒ නිසා අපිට පොඩ්ඩක් බයයි කියලා ඔන්න බය වෙන්නට කිසිම කාරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතුමිය පැවසු ආකාරයට ඒ දේවලුත් ඔබලාට ඉගෙන ගැනීමේ හැකියාව ඊටමත් පහසුවෙන් ඉගෙන ගැනීමේ හැකියාවක් අවකාශයක් සකසා දීලා තියෙනවා. ඉතින් මේ අද දවසේදී මේ කතා කරපු පාඨමාලා සම්බන්ධව යම්කිසි වැඩිදුර විස්තර කිරීමක් ඔබට අහලා
දැන ගැනීමට අවශ්‍ය නම් මම දැන් සඳහන් කරන්න දුරකථන අංකය 0117 999 800 0117 999 800 මේ කියන දුරකථන අංකය ඔස්සේ මේ පාඨමාලා පිළිබඳව ඔබට වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්ක මම නැවත වතාවක් ගයින් මහත්මිය ඔබතුමියගෙන් අහලා දැනගන්න කැමතියි දැන් මේ ස්ලිට් කැම්පස් එකත් එක්ක මේ ඉන්ස්ටිටියුට් එකේ තියෙන සම්බන්ධතාවය මොන වගේද? ඔව් තිලක්ෂී තාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ගොඩක් අය අඳුරන්නේ ඇත්තටම කොළඹ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියනවටත් වඩා මාළඹේ ස්ලිට් කැම්පස් එකේ හොස්පිටැලිටි ස්කූල් එක කියලා කිව්වහම. ඉතින් එතනදී ඇත්තටම කොළඹ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ආයතනයේ පිහිටා තිබෙන්නේ මාළඹේ ස්ලිට් කැම්පස් පරිශ්‍රයේ. ඉතින් සංචාරක සහ සත්කාරක සේවා ශාස්ත්‍රය කියලා කිව්වහම ප්‍රායෝගික දැනුම මේක ඇත්තටම වෘත්තීය ඔබතුමියට සුළු බාධා කිරීමක් සිදු කරනවා. අපි වෙලාව බලලා නැවතත් ඉක්මනින්ම අපේ කතා බහට එකතු වෙමු. රයිකම් කෝපි ඔබ සමග අවතියෙන් ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. හොඳයි වෙලාව බලලාවට පස්සේ නැවතත් ඔබතුමියටයි අවස්ථාව. ඔව්. ඉතින් මේ සංචාරක සහ සත්කාරක සේවා ශාස්ත්‍රයට අදාළ පාඨමාලා කිව්වහම මේ සියල්ලක්ම වෘත්තීය පුහුණු පාඨමාලාවන්. ඉතින් දරුවන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දීම ඉතාමත්ම අවශ්‍යයි ශාස්ත්‍රයට ඔවුන්ව මුදා හැරීමට පෙර. ඉතින් ඒ සඳහාම වෙන්විච්ච මේ ස්ලිට් පරිශ්‍රයේ අපි නිර්මාණය කරලා තියෙනවා ෆැසිලිටි එකක්. ඉතින් එතනදී මම උදාහරණ වශයෙන් කිව්වොත් කමර්ෂල් කුකරි පාඨමාලාව කරන දරුවන් සඳහා විශේෂයෙන් වෙන්විච්ච හොට් කිචන්ස් දෙකක්, ඒ වගේම pastry kitchen එකක්, coffee academy එකක්, ඒ වගේම restaurant facility එකක්, ඒ වගේම bar facility එකක්, mixology program කරන දරුවන් සඳහා වෙන වෙච්ච bar facility එකක්, ඒ වගේම තරු පහේ පන්තියක හෝටලයකට කාමරයකට හා සමානවම නිර්මාණය කරපු suite room එකක් අපි නිර්මාණය කරලා තියෙනවා මේ ස්ලිට් කැම්පස් පරිශ්‍රයේ අපේ ආයතනය තුල. ඉතින් දරුවන්ට මනා ප්‍රායෝගික පුහුණුවක් ලබා දීලා ශ්‍රේෂ්ඨයට මුදා හැරීම තමයි අපේ මූලික වගකීම. ඒත් එක්කම මම මතක් කරන්න ඕනේ අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන දරුවන්ට ලැබෙන තවත් විශේෂ සහනයක් තියෙනවා. විශේෂ ෆැසිලිටි එකක් තියෙනවා. ඒ තමයි විශ්වවිද්‍යාලයක දරුවෙකුට ලැබිය යුතු සියලුම පහසුකම් මේ පරිශ්‍රය තුර ඔවුන්ට අත්විඳ ගැනීමට අත්දැක ගැනීමට හැකියාව තියෙනවා තිලක්ෂී. ඒ මොකද ක්‍රීඩාංගන පහසුකම්, ඒ වගේම පිහිනුම් තටාක, නවීන පුස්තකාල පහසුකම්, ඒ සියල්ලක්ගෙන්ම සමන්විත පරිශ්‍රයක් තමයි ස්ලිට් පරිශ්‍රය කියලා කියන්නේ. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන සියලුම දරුවන්ට ඒ ෆැසිලිටි එක අත්දැකීමට අත්විඳ ගැනීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා තිලක්ෂී. දිල්හාර මහත්මිය දැන් සමහර විශේෂ ශ්‍රේෂ්ඨයන් තියෙනවා ඒවට අල්මත් දක්වන්නේ පිරිමි ළමයි විතරයි. නැත්නම් ගැහැණු ළමයි විතරයි. හැබැයි හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියලා කියන්නේ ගැහැණු ළමයි පිරිමි ළමයි මේ දෙපාර්ශ්වයටම කිසිම මේ අර අපි කියන ભેදයක් නැතුව කැමැති විෂයක් සහ ඉදිරියට යන්න පුළුවන්. නව වැඩ ලෝකයේ අපිට වෘත්තීය රැකියා අවස්ථා විවර වෙන්න තියෙන බොහොම මේ අපූර්ව ඒ විශේෂ ශ්‍රේෂ්ඨයක් තමයි හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියලා කියන්නේ. අද දවසේදී මේ කතා බහ කවුරු හරි අහගෙන හිටියා නම් බලාගෙන හිටියා නම් අනේ අපිත් කැමති මේ පාඨමාලාවට ජොයින් වෙන්න කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් කොහොමද සම්බන්ධ වෙන්නට හැකියාවක් තියෙන්නේ? මොන වගේ සුදුසුකම්ද තියෙන්නට ඕනේ? රයිට්. මම ඊට පෙර මතක් කරන්නම් අපි පිරිනමන පාඨමාලාවන් සම්බන්ධව ප්‍රධාන වශයෙන් අපි පාඨමාලාවන් 5ක් පිරිනමනවා. මම නම් වශයෙන් මතක් කරොත් hospitality management, commercial cookery, patisserie කියන පාඨමාලාව ගොඩක් අය දන්නේ pastry and bakery කියන නමින්. එතනින් එහාට ගියාම travel and tourism සහ event management කියන පාඨමාලා 5 අපි ප්‍රධාන වශයෙන් පිරිනමනවා. ඉතින් මේක certificate level එකේ ඉඳන් advanced diploma දක්වා දරුවෙකුට ලංකාව තුල සම්පූර්ණ කිරීමේ හැකියාව අපි ලබා දීලා තිනවා. ඉතින් ඔබ අහපු ප්‍රශ්නයක කෙනෙක් සම්බන්ධ වෙනවා නම් ඔවුන්ට තියෙන්න ඕන සුදුසුකම් මොනවාද කිව්වොත් දරුවෙක් සම්බන්ධ වෙන්න කැමති නම් ඔහුට හෝ ඇයට අනිවාර්යයෙන් සාමාන්‍ය පෙළ එහෙම නැත්නම් O level විභාගයට ඒ සාමාර්ථ 5ක් තිබෙන්නට අවශ්‍ය වෙනවා ඉංග්‍රීසි භාෂාව ඇතුළුව. ඒක අපි hospitality management, commercial cookery සහ patisserie කියන පාඨමාලාවන්ට බලනවම සුදුසුකම. එතනින් එහාට ගියාම travel and tourism සහ event management කියන පාඨමාලාවන් වලට යම්කිසි දරුවෙක් සම්බන්ධ වෙනවා නම් ඔහුට හෝ ඇයට තිබෙන්නට අවශ්‍ය වෙන අවම සුදුසුකම තමයි O level. එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයට S සාමාර්ථ 3ක් සහ C සාමාර්ථ 2ක් තිබෙන්නට අවශ්‍ය වෙනවා ඉංග්‍රීසි භාෂාවත් ඇතුළුව.
හොඳයි ඉතින් ඔබටත් යම් කිසි කැමැත්තක් තියෙනවා නම් ජීවිතේ දිනන්න හරිම ලේසියෙන් පහසුවෙන් දැන් එතුමිය සඳහන් කරා වගේ හරිම අවම සුදුසුකම් තමයි ඕනේ වෙන්නේ. හැබැයි ඒ සුදුසුකම් යටතේ ඔබට ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න අපි කියන වෘත්තීය සුදුසුකම් සහිත අනිවාර්යයෙන්ම හොඳ රැකියාවක් කරන්න පුළුවන් හැකියාවක් අවකාශයක් විවෘත වෙන බොහොම අපූර්ව ශේෂ්ත්‍රයක් තමයි හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියලා කියන්නේ. ඉතින් ඔබටත් ඉගෙන ගැනීමට අවකාශය තියෙනවා. යම් කිසි වැඩිදුර විස්තර කිරීමක් ලබා ගැනීමට අවශ්‍ය නම් 0117 999 800 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙලා ඔබට මේ දැනුවත් කිරීමේ ඔබට අවශ්‍ය කරන මේ අදහස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මේ ගයිනි මහත්මිය අපි යම්කිසි පාඨමාලාවක් හදාරනවා කියලා කියන්නේ අපේ ඊළඟ බලාපොරොත්තුව තමයි හොඳ රැකියා අවස්ථාවක් ලබා ගන්න එක. මේ පාඨමාලාවන් කරලා මොන වගේ රැකියා අවස්ථාවන්ද උදා වෙලා තියෙන වැඩ ලෝකයේ තුල? ඔව් මම ඇත්තටම ඒක මෙහෙම විස්තර කරන්නම් තිලක්ෂී. අපේ ආයතනයේ සතුව මේ වෙනකොට විශාල වත්කමක් තියෙනවා. ඒ තමයි මේ අවුරුදු 14 පුරාවට අපි ශේෂ්ත්‍රයට බිහි කළා දායාද කරපු අපේ උසස් ඩිප්ලෝමා ධාරීන් 3000කට අධික පිරිස. ඉතින් ඕන් මේ වෙනකොට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඕස්ට්‍රේලියාව සමාවෙන් ඔබතුමීට නැවතත් බාධා කිරීමක් සිදු කරනවා. අපි වෙලාව බලන නැවතත් ඉක්මනින්ම අපේ කතා බහට එකතු වෙමු. යාගෝ ටැබ්ලට් ශරීරයේ ඇතුළතින්ම ක්‍රියා කරලා සම සහ හිස කෙස් නැවත වර්ධනයට උදව් කරනවා. හොඳයි වෙලාව බලලාවට පස්සේ නැවතත් ඔබතුමියට ඒ අවස්ථාව. ඔව් ඉතින් අපි මේ ශේෂ්ත්‍රයට දායාද කරපු අපේ උසස් ඩිප්ලෝමා ධාරීන් මේ වෙනකොට ලංකාවේ පමණක් නොවේ ලෝකයේ බොහෝ රටවල් වල ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්ඩ්, ජර්මනිය, ඒ වගේම ප්‍රංශය, සිංගප්පූරුව, ඒ වගේම මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වල මේ හැම රටකම විසිරී පැතිරී ඔවුන්ගේ රැකියා කටයුතු වල නිරත වෙනවා ඉතාමත්ම ඉහළ තනතුරු වල. ඉතින් එහිදී මම මතක් කරන්න ඕනේ ඕන් මේ පාඨමාලාව කිරීම තුළින් ඇත්තටම එක කෙනෙකුට හිතෙන්න පුළුවන් හෝටල් ශාස්ත්‍රයේ පමණද මේ රැකියාවන් තිබෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේක හෝටල් ශාස්ත්‍රයේ පමණක් නෙමෙයි තිලක්ෂී. එතනදී ඇත්තටම හෝටල් ශාස්ත්‍රයට අමතරව එයාර්ලයින්ස්, ක්‍රූස් ලයින්ස්, ඒ වගේම ට්‍රැවල් ඒජන්සීස් වල ඒ වගේ විවිධ කාණ්ඩයන් ඔස්සේ මේ ශාස්ත්‍රය පුළුල් අවකාශයක් ලබා දීලා තියෙනවා රැකියා අවස්ථාවන් සඳහා. ඉතින් අපේ දරුවන් අපිට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුළුවන් අපේ දරුවන් මේ ශාස්ත්‍රය තුල සංචාරක සහ සත්කාරක සේවා ශාස්ත්‍රය තුල විවිධ අංශවල රැකියාවන් වල නිරත වෙනවා. ඒ කියන්නේ සමහරෙක් මූල්‍යාංශය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහරෙක් මානව සම්පත් ඒකකයේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අලෙවිකරණ ඒකකයේ වෙන්න පුළුවන්. ඒ වගේ අංශවලත් අපේ මේ පාඨමාලාව හදාරන දරුවන් ඇත්තටම රැකියාවල නිරත වෙනවා. ඉතින් ඇත්තටම ආඩම්බරෙන් කියන්න ඕනේ මොවුන් රැකියාවන් පමණක් නෙමෙයි තිලක්ෂී ව්‍යවසායිකින් විදිහටත් කටයුතු කරනවා. බොහොමයක් අපේ දරුවන්. ඉතින් මේකෙන් ලබා දෙන පන්නරය ඔවුන්ට ශාස්ත්‍රයට ගිහිල්ලා ඉතාමත්ම හොඳින් රැකියා කටයුතු කර ගැනීමට අවශ්‍ය පන්නරය අපි ලබා දෙනවා. මොකද අපේ මේ තියෙන ෆැසිලිටි එක තුලින් අපිම කියන්නේ කමර්ෂල් කුකරි හරි පැටිසරි කරන හරි දරුවෙකුට නම් අපි විසින්ම ඉන්ග්‍රීඩියන්ට්ස් සියල්ලක්ම ලබා දෙනවා, ටූල් කිට්ස් හැමදේම. ඉතින් ඒවා ඔක්කොම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට තමයි අපි මේ ලබා දෙන්නේ. ඉතින් ඒත් සමග මේ ලබා දෙන පන්නරය තුලින් ඔවුන්ට රැකියා ශාස්ත්‍රයේ ඉතාමත්ම පුළුල්ව විහිදිලා තියෙන අවස්ථාවන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොටත් ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල් වල මේ සංචාරක සහ සත්කාරක සේවා ශාස්ත්‍රයේ රැකියා ඉතාමත්ම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් සමහර වෙලාවට හිතන්න පුළුවන් මගේ දුවට පුතාට වෙන්න පුළුවන් චෙෆ් කෙනෙක් විතරද? එහෙම නැත්නම් රෙස්ටොරන්ට් එකක විතරද වැඩ කරන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නැහැ. ඒ වගේම තමයි මම කියන්න ඕනේ අපේ අම්මලා තාත්තලා ගොඩාක් අය හිතන් ඉන්නවා ඉතාමත්ම සීමා සහිත වූ පරිසරයක තමයි මේ ශාස්ත්‍රවල තමයි මේ අපේ දරුවන් වැඩ කළ යුත්තේ කියලා. ඉතින් ඇත්තටම මම පෞද්ගලිකවම විශ්වාස කරන දෙයක් මම අවුරුදු 13ක් පුරාවට මේ කොළඹ ඇකඩමි එක සම්බන්ධ වෙලා ඉන්නවා. මම පටන් ගත්ත මුල් අවදියේත් මමත් ඇත්තටම මූල්‍ය කළමනාකරණය තමයි කරන්නේ. ඉතින් මමත් සම්බන්ධ වෙච්ච මුල් අවදියේ කල්පනා කරා ඇයි අපිට මේ වගේ ශාස්ත්‍රයක් ගැන දැනුමක් අපිට තිබුණ නැත්තේ මේ වගේ ශාස්ත්‍රයකට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඊටමත් ඉහළ තනතුරු වගේම ඊටමත් ඉහළ වැටුප් මට්ටම් වල ඊටමත් අඩු වයසින් දරුවන්ට
රැකියාව ලබා ගැනීමේ අවස්ථාව මේ ශාස්ත්‍රය තුල තිබෙනවා තිලක්ෂී. ඔබතුමේ මේ සඳහන් කරපු දේ ඇතුලේ බොහොම මේ විශේෂ කරුණු කාරණා රසක් අන්තර්ගත වෙලා තිබ්බා. අර අපි සමාජයේ කට්ටිය කියන්නේ මේ හොස්පිටැලිටි මැනේජ්මන්ට් මොකක් හරි කෝස් එකක් කරා කියන්නේ නැත්නම් මොකක්ම හරි ඩිප්ලෝමා එකක් කරා කියලා කියන්නේ අපි හිතන්නේ නැත්නම් රෙස්ටොරන්ට් එකක විතරයි වැඩ කරන්න පුළුවන් නැත්නම් ෂෙෆ් කෙනෙක් වෙන්න විතරයි පුළුවන් කියලා. හැබැයි ඊට එහා ගියපු රැකියා අවස්ථා ගණනාවක් උදා වෙලා තියෙනවා. සමාජයේ පිළිබඳව යම්කිසි දැනුවත්භාවයකින් තොරව තමයි කටයුතු කරන්නේ. හැබැයි ඔබතුමියගේ සාකච්ඡාව ඇතුලේ ඔබතුමියගේ පැහැදිලි කිරීම ඇතුලේ හරිම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඊට අමතරව ඊට එහා ගියපු රැකියා අවස්ථා ගණනාවක් දැනට ලෝකයේ තුල ලංකාව තුල බිහි වෙලා තියෙනවා කියන කාරණේ. ඒත් එක්කම මේ දිල්හාර මහත්මිය දැන් අද දවසේදී මේ කතා කරපු අද දවසේදී කතා කරපු පාඨමාලාවන් වලට අමතරව යම්කිසි පාඨමාලා කෙටි කාලීන පාඨමාලා ඔබගේ මේ ඉන්ස්ටිටියුට් එකේ තුලින් දරුවන්ට ලබා දෙනවද? ඔව් මතක් කරොත් කෙටි කාලීන පාඨමාලා කියලා අපි එක් දින බැරිස්ටා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒකට බලන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් එක දවසෙන් මොනවාද ඉගෙන ගන්න කියන්නේ. ඉතින් එක දවසක් වුණාට මේ පාඨමාලාව තුලින් අපි ප්‍රධාන කොෆි වර්ග 12ක් උගන්වනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ සඳහා අපිත් එක්ක එකතු වෙන්නේ විදේශ රටවල් වලට යන්න බලාගෙන ඉන්න පිරිස් අපිත් එක්ක එකතු වෙනවා. මොකද ඔවුන්ට ගිහිල්ලා part time jobs තියෙනවා ඇතිවෙන්න කරන්න මේ වගේ දෙයක් කරගෙන ගියොත් මේ වගේ පාඨමාලාවක් කරගෙන ගියොත් ඔවුන්ට ඒ අවස්ථාව ගන්න පුළුවන්. ඉතින් එතකොට මම විශේෂයෙන් මතක් කරනවා තව දවස් දෙකක එහෙම නැත්නම් දෙදිනක අපි කරනවා කේක් පාඨමාලාවක්, පේස්ට්‍රි පාඨමාලාවක් සහ බ්‍රෙඩ් පාඨමාලාවක්. ඉතින් මේ සම්බන්ධ වෙන පිරිස් වලට පුළුවන් දැන් ගොඩක් වෙලාවට ගොඩක් තැන්වලට ගියාම එක්කෝ චෙෆ් හදන දේ බලන් ඉඳලා ඉගෙන ගන්න වෙනවා. එහෙමත් නැත්නම් කණ්ඩායමක් විදිහට එකතු වෙලා ඒ කියන දේවල් හදලා තමයි ඉගෙන ගන්න හම්බ වෙන්නේ. නමුත් කොළඹ Academy of Hospitality Management එහෙමත් නැත්නම් කාම් සඳහා සම්බන්ධ වෙනවා නම් දරුවන්ට හැකියාව තිබෙනවා චෙෆ් හදන දේම තනියෙන් අත්දැකීම ගන්න. ඒක එකවරක් නෙවෙයි. ඔවුන්ට කිහිප වරක් ඒක හදලා ඒ ප්‍රායෝගික දැනුම ගන්න අපි සලස්සලා දීලා තියෙනවා. ඒක කෙටි පාඨමාලාවලට පමණක් නෙවෙයි. ඒක ප්‍රධාන පාඨමාලාවන් වලටත් ඒ විදිහටම අපි සුදුසු කියන්නේ ඒ ප්‍රායෝගික දැනුම ගන්න සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ උපකරණ අවශ්‍ය සියලු දේ අපි සම්පාදනය කරලා දීලා තියෙනවා. ඉතින් කෙනෙක් ඉන්නවා නම් කෙටි පාඨමාලාවන් වලට සම්බන්ධ වෙන්න කැමති. ඉතින් අර කෙටි දවස් කියන්නේ එක දවසක් හෝ දවස් දෙකක් වුණාට ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට මේක හදලා බලලා ඒ දැනුම ගන්න අපි සලස්සලා දීලා තිබෙනවා. අද දවසේදී මේ කතා කරපු පාඨමාලාවන් පිළිබඳව ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් සහ අහලා දැනගන්නට යම්කිසි වැඩිදුර විස්තර කිරීමක් ලබා ගන්නට අවශ්‍ය නම් මම දැන් නැවත වතාවක් සඳහන් කරන්න දුරකථන අංකය 0117 999 800 0117 999 800 මේ කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙලා ඔබට හැකියාවක් තියෙනවා මේ පාඨමාලා පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගන්නට. ගායනි මහත්මිය දැන් මේ පාඨමාලා කොච්චර කාලයක් දියත් කරනවද ඒත් එක්කම මෙහි ඉගෙනුම් රටාව මොන වගේද ඉගැන්වීමේ රටාව මොන වගේද? ඔව් ඇත්තටම මේක අපි ඉගැන්වීමේ රටාව ගැන කතා කරොත් මේක ඇවිල්ලා තියරි බේස්ම ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. මම අර කලින් සඳහන් කරා වගේ මේක වෘත්තීය පුහුණු පාඨමාලාවක්. ඉතින් ප්‍රැක්ටිකල් බේස් තමයි හැමදේම සිදු කරන්නේ. ඉතින් එහිදී කමර්ෂල් කුකරි සහ පැටිසරි පාඨමාලාව සඳහා අවුරුදු 1.5ක් සර්ටිෆිකේට් 4 ලෙවල් වෙනකන් අපේ කන්ඩක්ට් කරගෙන යනවා. ඉතින් එතනදී අවුරුදු 1.5 තුල ඕන්ට මනා ප්‍රායෝගික පුහුණුවක් ලැබෙනවා. එතනින් එහාට ඕන්ට මේක වැඩිදුර අධ්‍යාපනය කිරීමට අවශ්‍ය නම් තවත් අවුරුද්දක කාලයක් ඕන්ට ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එහෙම නැත්නම් උසස් ඩිප්ලෝමාවක් වෙනකන් හදාරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියන ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් ඒක අවුරුදු 2ක් පුරාවට දුවන ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකක්. උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්. ඒකට කමර්ෂල් කුකරි පැටිසරි ඒ වගේම travel and tourism සහ event management program උත් දැන් event management කියලා ගත්තත් තිලක්ෂි ඕන්ට ප්‍රායෝගිකව event එකක් කරන්නේ කොහොමද? event එකක් කරලා මේ අපේ ආයතනය තුලදීම විවිධ වර්ගයේ ඒ දේවල් තියරි වලින් විතරක් අපිට ලබා ගන්නත් බෑ. ගන්න බැහැ තිලක්ෂි අනිවාර්යෙන්ම. ඉතින් ඉතාමත්ම ප්‍රායෝගික. මට ඉතින් එතනදී කියන්න පුළුවන් දරුවෙක් මේ කියන ක්ෂේත්‍රයේ රැකියාවක් තෝරගන්නවා නම් ඇත්තටම තමන්ගේ ජීවිතේ විඳින්මින් රැකියාවක් කරන්න පුළුවන් අවස්ථාවක් කියලා
තියෙන රැකියාවක් කියලා ඇත්තටම මට කියන්න පුළුවන්. ඉතින් එහිදී මේ පාඨමාලාවන් සකස් කරලා තියෙන්නේ මේ විදිහට. හැම වෙලේම පන්ති කාමරයක් ඇතුළත නෙමේ කිචන්ස් වල, රෙස්ටොරන්ට්ස් වල, ඒ වගේම කොෆි හදනවා, ඒ වගේම මික්සොලොජි ප්‍රෝග්‍රෑම්ස් වලදී ඒ බා ෆැසිලිටි එක කොහොමද ඔපරේට් වෙන්නේ. ඒ වගේම අපේ ඇතුළේ තියෙනවා වෙනමම කැෆේ එකක්. ඒ කියන්නේ දරුවන් විසින් ඒ හදන අපි කියන්නේ බේකරි ප්‍රොඩක්ට්ස් කියලා ඒ සියල්ලම ප්‍රොඩක්ට්ස් ඇත්තට මේ කැෆේ එක තුලදී ඔවුන්ටම අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒව කොහොමද විකුණන්නේ? එතකොට පොස් මැෂින් එකක් කොහොමද ඔපරේට් කරන්නේ? සියලුම එක්ස්පීරියන්ස් එක තිබෙන්නා වූ ප්‍රායෝගික දැනුම මේ ආයතනය තුලදීම අපි ඔවුන්ට ලබා දෙනවා ඇත්තටම. හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ අර අපි මේ කියනවා රැකියාවක් කරන්නේ සල්ලි හොයන්න කියන්නේ හැබැයි රැකියාවක් කරන ගමන් ජීවිතේ විඳින්න පුළුවන් බොහොම අපූර්ව රැකියා අවස්ථා ගණනාවක් තියෙන ශාස්ත්‍රයක් තමයි මේ හොස්පිටැලිටි ශාස්ත්‍රය කියලා කියන්නේ. සංචාරක ආගන්තුක සත්කාර ශාස්ත්‍රය කියලා අපි හඳුන්වනවා. දැන් ඉතින් ඔබටත් හැකියාවක් තියෙනවා මේත් එක්ක අත්වැල් බඳ ගන්න, මේ පාඨමාලාත් සමගින් අත්වැල් බඳ ගන්න. මම අවසාන වතාවට නැවත වතාවක් ඉක්මනින්ම දුරකථන අංකය සඳහන් කරන්න 0117 999 800 මේ කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙලා ඔබට වැඩිදුර විස්තර කිරීමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේදී අපේ සාකච්ඡාවත් සමගින් එකතු වුණා අලවි අංශ ප්‍රධානී දිල්හාර රත්නායක මහත්මිය වගේම නියෝජ්‍ය මධ්‍යස්ථාන අධ්‍යක්ෂ මූල්‍ය හා මෙහෙයුම් අධ්‍යක්ෂ ගයිනි ජයතිලක. ඔබ දෙපළටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන් ආදරයෙන් අයබෝන් කියලා සමුදෙනවා. අයබෝන්. මේ විශේෂ සාකච්ඡාව මෙතන නිමාවට පත් කරන්න තමයි සූදානම් වෙන්නේ. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් මුණ ගැසෙමු අයබෝන් ශ්‍රී ලංකා සමගින්.